අයිබෝවන් අද අපි ඔයාලට කියලා දෙන්නේ දස සක්විතිවත් ගැන පොඩි ෂෝට් නට් එකක්. ඒකට කලින් අපි යමු ඉන්ට්‍රෝ එකට. අද මම ඔයාට දස සක්විතිවත් පාඩම් කරන්න ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. අහගන්නකො එහෙනම්. තම පවුලට බලසෙනගට ශස්ත්‍රීයන් සැම දෙනාට වෙළඳාමේ නිරත අපේ විවිධ පිරිස්වලට රටවැසියන් ගෞතමයන් සතුන් ඇතුළු සැම දෙනාට ධාර්මිකව සලසන්නේ රැකවරණය සැම විටකම. හරි, මේ තමයි දස සක්විතිවත්. මේ වගෙන් කියවෙන්නේ තම පවුලට ධාර්මිකව රැකවරණය සැලසීම, බලසෙනගට ධාර්මිකව රැකවරණය සැලසීම, ශාස්ත්‍රීයයන් හැමෝටම ධාර්මිකව රැකවරණය සැලසීම, වෙළඳාමේ නිරත වන විවිධ පිරිස්වලට ධාර්මිකව රැකවරණය සැලසීම, රටවැසියන් සියල්ලන්ටම ධාර්මිකව රැකවරණය සැලසීම, ගෞතමයන් වහන්සේලාට රැකවරණය සැලසීම, පක්ෂීන් ඇතුළු සියලුම සතුන්ට ධාර්මිකව රැකවරණය සැලසීම. මේ දසසක්විතිවත් වල ප්‍රධාන ඒවා 4ක් තියෙනවා. සුදුසු පුද්ගලයන්ගෙන් උපදෙස් ලබා ගැනීම, නීතිය ක්‍රියාත්මක කිරීම, සියලු දෙනාට ආරක්ෂාව සැලසීම, ධාර්මිකව රාජ්‍ය පාලනය කිරීම. ඉතින් මේවා තමයි දසසක්විතිවත් වල ප්‍රධාන ආකාර 4.